සමහර ළමයි අපේ ළඟට ඇවිත් සමහර ප්‍රශ්න කියන්න බලාගෙන ඉන්නවා. පන්ති වරුණාම ස්ටාෆ් රූම් එකේ එළියට වෙලා ප්‍රශ්න කියන්න බලාගෙන ඉන්නවා. හරිද? ගොඩක් වෙලාවට එන ප්‍රශ්න මානසිකව බිඳ වැටීම. මානසිකව බිඳ වැටීමක් වුණාම ළමයි බේස් පෙත්තක් කියලා එක කොට ගන්න බෑ. ඒ වෙලාවට පොන්න කියන බේස් පෙත්ත වගේ එකක් තමයි ඒ ඔළුවටම වැටෙන තව කෙනෙක්ගේ අදහස. ඒක දෙහෙත. ඒක ඇත්තටම කොච්චර කිව්වත් එහෙම දැනෙන්නේ නැහැ. දැනෙන්න Tamanට ප්‍රශ්නයක් එන්න ඕනේ. Tamanට හොත් මානසික පීඩාවක් ආපු වෙලාව හිතෙනවා. අනේ මට කණ්ඩ ඕනෙත් නෑ, බොන්න ඕනෙත් නෑ, සල්ලි ඕනෙත් නෑ, මොකොත් ඕනේ නෑ. මට හිත හදන්න කෙනෙක් කියලා නම් හිතෙනවා. පුදුම දෙයක් ඒක හරිද? ඒ කියන්නේ ඒකට ඕන වචනයක්. ඒ වෙලාවට ඒ වචනේ ඕන කාගෙන් දන්නවද? Tamanට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගේ වචනේ ඕනයි. දැන් අපි කාවද විශ්වාස කරන්නේ? අපි විශ්වාස කරන්නේ අපිට වඩා ගමනක් ගියා කියලා හිතන. මොනවා හරි අපිට වඩා දෙයක් කරපු කෙනෙක්වනේ අපි විශ්වාස කරන්නේ. ගොඩක් වෙලාවට එහෙමනේ. මොන පැත්තකින් හරි ඒක මේ මිල මුදල්ම ගැන මම කියනව නෙමෙයි. එක්ක ගුණධර්ම පැත්තකින් වෙන්න පුළුවන්, එක්ක හැදියාව පැත්තකින් වෙන්න පුළුවන්. නේද? අපිට වඩා යමක් කළා කියලා හිතන කෙනෙක්ගේ වචන අපි විශ්වාස කරනවා. ඒකනේ අපි ආගමික ශාස්ත්‍රවරු වදාළ දේවල් කියපු දේවල් විශ්වාස කරන්නේ. ඒ වගේ අපි ළඟට එන ළමයා ඇයි අපි ළඟට එන්නේ? වෙන ගුරුවරයෙක් ළඟට නෝ යා සමහර විට. ඒ ළමයාගේ හිතට තදින් කාවෙදිච්ච ගුරුවරයා වෙන්න පුළුවන්. සමහරට මගේ එන්නේ නැහැ. වෙන ගුරුවරයෙක් ළඟට යනවා නම් යන්නේ ඒ දරුවට ඒ ගුරුවරයා තමයි තදට කාවෙදිලා තියෙන්නේ. හරිද? දැන් එහෙම ළමයි ඇවිල්ලා සමහර දේවල් කියනවා. එහෙම කිව්වම ළමයි අපිට මහන්සි. දැන් මට හොඳට මහන්සි. පන්තියක් දෙකක් දවසකට පන්ති දෙකක් විතර කරපුවාම හවසේ මහන්සිය දන්නේ කරපු ගුරුවරයාම තමයි. ඒත් අවසරයක් දෙනවා. කරන්නම දෙයක් නැත්නම් කාර්යබහුල නම් ඊළඟ සතියේ එන්න කියනවා. නමුත් පුළුවන් තරම් බලන අවසරයක් දෙන්නේ. කතා කරපුවාම මේ ප්‍රශ්නේ කිව්වාම සමහර විට ඒ දරුවා ඒක අහගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන්ම තමයිගේ ප්‍රශ්නේ ලියා ගන්නවා. එහෙම ළමයි මට හම්බෙලා තියෙනවා. ඔයාලා දන්නවද? ඒ ප්‍රශ්නේ විතරක් නෙමෙයි. ඒ ප්‍රශ්නේත් කොට දාගෙන මෙඩිසිනුත් ගියපු ළමයි මට හම්බෙලා තියෙනවා. ඒ එක වචනේ නිසා. ඒ වගේ ඕන තරම් ජීවිත කතා අපිට හම්බෙනවා. මම වලට එකක් කියන්න. ළමයි අපි අපේ ප්‍රශ්න විසඳ ගන්න මොනවා හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ අපි පොරක් කියලා හිතන කෙනෙක්. අපි අපේ හිතින් ඇන දීලා ඉන්න කෙනෙක්ගෙන් තමයි අපි ගිහිල්ලා දෙයක් අහන්නේ. ඒ උදව්වක් හොයාගෙන තමන් පොරක් කියලා හිතන් ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා සමහර වෙලේ වචනයක් අහනව නේද ළමයි. ඒ අහන වචනේ හරි ගියොත් මුල්ලුම් මනින්ම කොට යනවා. සමහරට ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා. හරිද? හැබැයි තමන් පොරක් කියලා හිතන මිනිහාගේ අතින් වැරදි වචනයක් පිට වුණොත් තමන්ව ඩිමෝටිවේට් වෙන වචනයක් පිට වුණොත් ගලවගෙන වැටෙනවා ළමයි වැටිලා කායි නැගිට ගන්න බැරි වෙනවා. ඒ නිසා ළමයි දවසක පොරවල් වෙච්ච දවසට දවසක තමන්ගේ ජීවිතවල ජය කණු වලට ගියපු සාර්ථක මිනිහෙක් වුණාට පස්සේ ඒ දවස්වලදී පරිස්සමින් වචන පාවිච්චි කරන්න. දියුණු වෙච්ච මිනිහා හරිම පරිස්සමින් වචන හසුරවන්න ඕනේ. ඔයාලගේ වචන වලින් ජීවිතය අල්ලගෙන යට ගහගෙන නැගිට ගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ නිසා දියුණු වෙන්න වචන වලින් තව කෙනෙක් දියුණු කරන්න.